ඩොක්ටර් රොමෑන්ටික් නවකතාවේ අලුත් කොටසක් එක්ක මම ඔයාලත් එක්ක එකතු වෙන්නේ. කතාව කියවලා ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න කියලා channel එක subscribe කරලා තියාගන්න කියලා තාතරෙන් ඉල්ලනවා. කවුද මේ ආව කට්ටිය? කෙල්ලට මොන හරි කරදරයක් වෙයිද? අපි යමු ඒක දැනගන්න කතාවට. ලොක් කරපු ගේට්ටුව අරින්න හිතාගෙන දොර ඇරියත් නිවසේ දොරකඩම සිටි කළු ඇඳගත් පිරිමි 4 දෙනෙක් නිසා මගේ කටින් ඉබේම පිට වුණේ හුවක්. ඒ හඬට මගේ කකුල් දෙක අස්සෙන් රිංගු බෙල් බුරන්න ගත්තේ සිංහයා වගේ වුණාට මමනේ දන්නේ මේ දඩෝරියා මීයෙක් දැක්කත් බය බව. පැමිණ සිටි පුද්ගලයන්ගේ බැල්ම මාව පසාරු කරගෙන යනවා කියලා හිතට දැනෙනකොට නම් මට හිතුනේ දොර ඇරපු මෝඩකම කියලයි. මේ තරම් හැඩි පිරිමි 4 දෙනෙක් තියා එක්කෙනෙක්වත් හැරෙන්නවත් බැහැ කියලා තේරුනේ ඒ තරම් මේ මිනිස්සු ඇඟපතින් මට වඩා ගොඩක් උස මහත හින්දයි. මොලේ පාවිච්චි කරපන් දෙවින්දියෝ කියලා මොලේ ඇතුලෙන් සිග්නල් එක එනකොට මම ඉක්මන් වුණේ බෙල්ව ටිකක් පාලනය කරන්න හදන ගමන්. බෙල් නෝ ඉනෆ්. එසේ කියමින් මා බෙල්ව කකුල් දෙක අතරට හිර කරගත්තේ පැමිණි මිනිසුන් බිරාන්තව බලා සිටින විටයි. ගෙදරත් කවුරුත් නැති වෙලාවේ පණ තිබුණේ කටට විතරයි. ඇතුලෙන් පණ බයේ ගැහුනේ මේ මිනිස්සු හොඳකට ආව වගේ නොපෙනෙන හින්දයි. අනිවාර්යෙන් මම උන්ට පෙර අඩියක් තැබිය යුතුමයි. මොනවද මනුස්සයෝ කරන්නේ? අර ලොක් කරපු ගේට්ටුවත් අරගෙන ඇවිත් මේ රෑ? Sorry for the disturbance madams. අපි කෙනෙක්ව හොයනවා. ඉතින් මට මොකෝ? බෙල්ව කකුල් දෙකෙන් හිර කරගෙන මම පැවසුවේ දත් විලිස්සගෙන හිමිහිට ගොරවන බෙල් එකම හයිය කියලා තේරෙන කොටයි. මැඩම් එයා මේ හරියදී අතුරුදහන් වෙලා වගේ. ෆෝන් එකත් මේ කිට්ටුවෙම තිබුණා. ඉතින් දැන් මම මොකද්ද කරන්න ඕනේ? මැඩම් මෙයාව දැක්කද මේ කිට්ටුව? ෆෝන් එකකින් පෙන්වූ ඡායාරූපයේ වූයේ නිවස තුල සිටින තරුණයයි. හොඳකට හෝ නරකකට මොහුව සෙව්වත් දැන් ඔහු මගේ පේෂන්ට්. නෑ මං දැක්කේ නෑ. ගේ ඇතුලේ නාන්න ගියපු මම පාර යන මිනිස්සෙක්ව දකින්න දිවස් නෑනේ. කුණු ටික අතුල්ලා නිදහසේ නා ගන්නවත් නෑනේ. මැඩම් අපිට CCTV චෙක් කරන්න පුළුවන්ද? මෙතන පාරේ තියෙන එක. මෙතෙක් වෙලා නිහඬව සිටි මා වගේ තුන්ගෙනයක් විශාල තරුණයෙක් මා ඉදිරියට මදක් නැමුනේ බෙල් සද්දෙට ගොරවන්න පටන් ගන්න විටයි. මේ මිනිස්යාගේ ඇඟේ හැටියට මාව දත් සුද්ධ කරන්න ගනීවි කියලා මට හිතුනේ. තව විනාඩි 2ක් මෙතන හිටියොතින් CCTV රෙකෝඩින් එක මම පොලිසියට කෝල් කරනවා. අනවසරයෙන් ඇතුල් වීම ගැන. කරුණාකරලා යනවා එළියට. සෝරි මැඩම්. එසේ පැවසූ එම තරුණයා නැවත හැරුණේ බෙල් වෙත නෙත යොමු කරමින්. බෙල් ඔය මැඩම්ව පරිස්සම් කරගන්න හොඳට. යනවා බෙල්. අනේ මේ මම කියන්නේ හල්ක් වගේ හිටියට මම බය වෙයි කියලා හිතුවද? රිටිගල ජයසේන. ටිකක් ඈතට යනකල් බලන් ඉඳලම සද්දෙට මම එහෙම කිව්වේ නැවත ගේට්ටුව වසාගෙන යන පිරිසටයි. ඇයි බං ඒක කිව්වේ රිටිගල ජයසේන කියලා? උඹ ඒකවත් දන්නේ නැද්ද? ඒ මහසෝනා කියන එක. අඩෝ ඒක නම් කට්ටක් නෙවෙයි කටවල් ගෙනාපු නැවක්. බදින මිනිහට ඔබ සරණයි. ඒ වුණාට සෙක්සි කෑල්ල දැක්කද ඒකිගේ සයිස්? අම්මෝ සැප තමා බං. සිරාවටම මචං දවසම දැන් තොපි ඒ ගෑණි ගැනද හොයන්නේ නැත්තම් බොසා ගැනද හොයන්නේ? පරෙන් යන්න අනිත් ගෙදරටත්. ඒ නැවතත් නිශ්ශබ්දව සිටි තරුණයයි. හරි ගම්බිල් සර්. එම මිනිසුන් ටික පිටත් වූ වහාම දිවගොස් ගේට්ටුව ලොක්කට ඉබ්බත් දැමුවේ අවදානමට පෙර සූදානම හොඳ බැවිනි. තාමත් අඩසිහින් සිටින ඔහුගේ ප්ලස් ඔක්සිමීටර් අගයන් සාමාන්‍ය මට්ටමේ පැවති බැවින් මා කාමරයේ දොර වසාගෙනම පැමිණ උඩට ගියේ ඇඟ සෝදා ගැනීමටය. හෙට වෙනකොට හරියයි. මෝහින්ද අයම ඇඟත් හොදන්න උනානේ. තනිවම කියවමින් ඇඟ සෝදාගෙන බොටමක් හා සැහැල්ලු ටී-ෂර්ට් එකකට මාරුනම පහළට පැමිණියේ දැනෙන බඩගින්න ඉවසමිනි. තැම්බෙන්න තියපු මැගි එකටම බිත්තරයකුත් කඩලා දාපු මම වැඩි වතුර ටික බේරලා රසකාරක පැකට් එක දැම්මේ කන්න හොඳ නෑ කියලා දැන දැනත් කන මෝඩි කියලා මටම කියාගන්න ගමන්. ඉතිරි වෙලා තිබුණ සොසේජස් කරා දෙක දිගට මැදින් පළලා බටර් ටිකක බැදගෙන අරගත්තු මම වලන් දෙකත් හොදලම නූඩ්ල්ස් එකත් අරන් ගියේ විද්‍යුත් ගාවටමයි. විවර වුණු ෂර්ට් එකෙන් පෙනෙනේ කඩවසම් සිරුර දුටු විටම එහි ෆොටෝ එකක් ගැනීමට සිතුණු මා විවිධ කෝණවලින් ගත්
ඔහුගේ තනි ඡායාරූප හා ඔහු අසල සිටගෙන ඔහුව පෙනෙන ලෙස සෙල්ෆි ඡායාරූපයක්ද ගත්තෙමි. මා එය ගැලරියේ සෑදූ විද්‍යුත් යන ෆයිල් එකට දැමුවේ ගැලරියේ පවතින සියලුම ෆොටෝ මා මෙලෙස ෆයිල් කර තබා ගන්නා බැවිනි. නැවත හෘද ස්පන්දනය පරීක්ෂා කළ මා දුරකථනයෙන්ම මොළය සම්බන්ධ අලුත් පර්යේෂණ වාර්තාමය වැඩසටහනක් නෑරඹමින් නූඩල්ස් එක කෑවේ නිදිමතක් දැනෙන විටයි. හෙට උදේ 10ට ෂිෆ්ට් එක පටන් ගන්න බැවින් ඊට පෙර මොහුව පිටත් කිරීමට අනිවාර්යයෙන් පුළුවන් බවත් කොහොමත් හෙට උදෑසන 7-8 වෙනකල් මොහු නොනැගිටින බව සහතික බැවින් මා ගියේ නිදියා ගැනීමටයි. පුරුදු එලාම් එකට 6ට නැගිටපු මම කෙළින්ම ගියේ පහළ මාලේ කාමරයටයි. ඔහු තාමත් තද නින්දේ පසුවන බව තේරුම්ගත් මා හෘද ස්පන්දනය හා තුවාලාවටද පරීක්ෂා කළේ කිසිදු බලපතල දෙයක් නැති බව සැකහැර දැනගන්න විටයි. රෑටත් මැගි එකක් කලා හිටපු නිසා බඩගින්නක් දැනුණත් ඇඟ හෝදගෙනම ඇවිත් කෝෆි එකක් හදාගන්නවා කියලයි හිතුවේ. වෙනදානම් රෑට ගෙන කෑම එකෙන් කොටසක් ඉතුරු වෙන හින්දා ඒකම උදේට රත් කරලා කෑවත් අද එහෙම නැති හින්දා කෝෆි එකකින් සැනසෙන්න හිතුවා. බෙල්ට නං එයාගෙම බිස්කට් තියෙන හින්දා ඒකුනුත් කෝප්පයක් එයාගේ කප් එකට දාපු මම උඩට ගියේ විශේෂ මැසේජ් මොකුත් නැති නිසා අම්මට ගුඩ් මෝනින් මැසේජ් එකක් යවා සුපුරුදු ලෙස ඇඟ හොදා ගැනීමට. කොණ්ඩෙත් හිස් මුදුනට වෙන ලෙස කට්ටක් ගසාගත් මා මද උණුසුම් ජලයෙන් ගත දෝවගෙන කාමරයට පැමිණියේ කුඩා තුවාල ඇඟේ දවටාගෙනයි. ඒත් කාමරය මට පිටුපා සිටියේ රුවට මා බය වූයේ මහා සද්දෙට කෑ ගැසෙන විටයි. ඒත් එක්කම හැරුණු වේගවත් හුමා මා හිර කරගත්තේ අසල බිත්තියට හා ඔහුගේ සිරුර අතරටයි. එක අතකින් තදින් මගේ කට වසා සිටි විද්‍යුත් අනෙක් අතින් මගේ ගෙල අල්ලා ගත්තේ හිස තදින් බිත්තිය වැදී රිදුම් දෙන විටයි. මා තව තවත් කෑ ගසන්නට උත්සාහ කරමින් පුළුවන් තරම් ඔහුට අත් දෙකෙන් පහර දුන්නේ ඔහුගේ කොපි පාට ඇස් මා වෙතට යොමු වී රවා බලා සිටින විටයි. රිදුම් දෙන හිසයි මිරිකෙන බෙල්ලයි එක්ක මට හිතුණේ අද තමයි මගේ ජීවිතයේ අවසාන දවස කියලා. මම මැරෙන්න යන්නේ අම්මේ. එහෙම හිතන පමාවට ඇස් තෙත් වුණත් පරාජය එකපාරටම බාරගන්න හිතුනෙත් නෑ මට. ස්තුතියි. දේවින්දගේ ජීවිතයට කරදරයක් වෙයිද? ඇත්තටම විද්‍යුත් කියන්නේ කවුද? ඒක දැනගන්න නම් ඉතින් කතාවට කැමති නම් චුටි ලයික් එකකුත් දාලා සබ්ස්ක්‍රයිබ් කරගෙනම යමු යාළුවනේ. ඔයාලට හිතෙන දේ කමෙන්ට් එකකින් මට කියන්න. ඉක්මනටම අනිත් කොටසින් හම්බ වෙමු.